අදත් ඔයාලට vlog එකක් අරගෙන ඉන්න තමයි යන්නේ. ඉතින් කොහෙද යන්නේ කියලා බලන්න අනිවාර්යයෙන්ම වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. දැන් යමු අපිත් එක්ක අද අපි යන්නේ කොහෙද කියලා බලන්න. ඉතින් මම යන්න ගොඩක් ආසාවෙන් හිටපු ප්ලේස් එකකට තමයි දැන් මේ යන්නේ. ඉතින් අපි යන්නේ බෙල්ලුඩ් වල. ඉතින් අයියම උදේම ලෑස්ති වෙලා මේ විදිහට Google Map එකක් දාගෙන අපි අපේ ගමන යන්න පිටත් වුණා. අපි ගෙදරින් යනකොට 8:00ට වගේ ඇති. ඉතින් අපිට යන්න පැය 2:00ක් 3ක් වගේ වෙලාවක් ගියා. උදේම යනවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ ක්ලිප් එකේ කොච්චර ලස්සනද කියලා. යනකොට පාරේ දෙපැත්තේ මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් අපි බෙල්ලුඩ් වලට ගියේ නුවරට ගිහින් පේරාදෙණිය දිරතොට පාර හරහා ගලා මොරගොල්ල පාරට දාලා තමයි අපි බෙල්ලුඩ් වලට ගියේ. අපිට මැප් එක හරහා පෙනුන පාර ඒක තමයි. ඉතින් ඔයාලටත් පුළුවන් මැප් එක දාගෙන ලේසියෙන්ම බෙල්ලුඩ් වලට යනවා නම් යන්න. ඉතින් දැන් අපි මේ බෙල්ලුඩ් වලට කිට්ටුවටම ඇවිල්ලා තමයි ඉන්නේ. දෙපැත්තේ පයින්ස් ගස් හිටන් තියෙනවා මාරම ලස්සනයි. ඒ වගේම පුදුම සීතලක් දැනෙන්නේ පාරේ යනකොට. ඉතින් දැන් අපි බෙල්ලුඩ් වලට ඇවිල්ලා ඉන්නේ. පල්ලෙහෙන් බයික් එකක් නතර කරලා අයියමයි දෙන්නම දැන් මේ බෙල්ලුඩ් වල view point එකට උඩටම යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙතන තියෙන 360 view එකත් එක්ක කැම්පින් කරන අයට එහෙමනම් සුප්‍රීම් ප්ලේස් එකක් තමයි මේ බෙල්ලුඩ් කියලා කියන්නේ. ඉතින් එදා අපි ගිය දවසෙත් වැඩි කියලා කට්ටිය හිටියෙත් නැහැ. ඉතින් බෙල්ලුඩ් යනනම් උදේම යන තරමට ගොඩක් ලස්සන view එකක් බලා ගන්න පුළුවන් උඩට නැග්ගහම. බෙල්ලුඩ් වල view point එකේ ඉඳලා පහළ පේන්නේ ඔය විදියට තමයි. ඉතින් ඔය පහළ තියෙන වැව නම් මතක් කරන්නම් මුතුකෙරියාව වැව. ඉතින් ඇත්තටම මාරම ලස්සනයි උඩ view point එකේ ඉඳලා ඔය විදියට පහළ බලනකොට. ඉතින් පේනානේ ඔයාලට අයින්සක බෑග් එකත් එල්ලගෙන මගේ ඇවිදින විදිහේ මට වීඩියෝ කරන්නත් එපා කිව්වා. ඉතින් මම වීඩියෝ කැල්ලකුත් ගත්තා. ඉතින් එහෙම තමයි. අපිත් එක්ක ආවම පොඩ්ඩක් බෑග් එකත් ගන්න වෙනවා ටික වෙලාවකට. ඉතින් ওই විදිහට අපි බෙල්ලුඩ් වල වීඩියෝස් ටිකයි අපිට ඕනේ ෆොටෝස් අරගෙන. ඉතින් දැන් මේ යන්න හදන්නේ පයින්ස් ගස් කැලේ හොයාගෙන. ඉතින් අපිට ටිකක් වෙලා ගියා හොයාගන්න. ඉතින් ගලහ පාරේ ඉවර වෙනවත් එක්කම හතරමං හන්දියක් හම්බෙනවා. ඒ හතරමං හන්දියේ කොන්ක්‍රීට් පාරක් තියෙනවා. ඒ පාරේ ගියාම අපිට මේ පයින්ස් කැලේට යන්න පුළුවන්. ඉතින් කාගෙන් හැව්වත් ඒ ආලපාල ගමේ කවුරු කාගෙන් හැව්වත් කියනවා. ඉතින් ඒ පාරේ දිගටම කොන්ක්‍රීට් කරලා නැහැ. ඒ නිසා පරිස්සමින් යන්න. ඉතින් බයික් එකේ උඩටම යන්න පුළුවන්. නමුත් පාරට පයින්ස් කොලත් වැටලා තියෙන නිසා ලිස්සන්න බලනවා. ගල් එහෙම තියෙනවා. ඉතින් පරිස්සමින් යන්න ඔයාලත් යනවා නම්. ඉතින් ඇත්තටම අපිත් වැඩි වෙලාවක් පයින්ස් කැලේ ඉන්න අපිට වෙලාව තිබෙත් නැහැ. ඉක්මනට ගෙදර එන්න ඕන නිසා අපිට ඕනේ ෆොටෝස් වීඩියෝස් අරගෙන අයියමයි ඉක්මනටම ගෙදර එන්න ආවා. ඉතින් ඇතරම මාරම ලස්සනයි. උඩට ගියාපුවාම එන්න හිතෙන්නෙත් නෑ. උදේම ගියා නම් අපිට ගොඩක් තව වෙලා තියෙනවා. එතන ඇත්තටම මාරම ලස්සනයි උඩට ගියාම.
ඉතින් මාරම නිස්කලංකයි මාරම නිදහසක් දැනෙන්නේ පයින්ස් කැලෙත්. ඉතින් එහෙනම් ළමයි අදට මෙතනින් vlog එක ඉවර කරනවා. ඊ දවසක අලුත් vlog එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් හැමෝටම bye bye.